ශ්‍රී ලාංකීය සංගීතයේ යශෝරාවය තමන්ගේ හඬින් පීඩිත ජනතාවගේ ඒ පීඩාව නිවපු ඒ මහා සංගීතවේදිනී විශාරද නන්දාමාලනී මහත්මිය අපි අතරින් වෙන් වෙලා ගියා. 2026 වර්ෂයේ අගෝස්තු 20 වෙනිදා වයස අවුරුදු 82 දී ඇය මේ ලෝකයෙන් සමුගත්තේ මුළු මහත් හෙළගී කෙතම මහා ශෝක සාගරයක ගිල්වෙමින්. ඉතින් අද අපේ වීඩියෝ එක වෙන්නේ ඇගේ ඒ අසිරිමත් සංගීත චාරිකාව සහ ඇය රට වෙනුවෙන් කරපු අභීත මෙහෙවර පිළිබඳ. යතුමින් බැඳ විලංගුලා මගේ පුතා රැගෙන ඉන්දි කටු වෙන ඇඟිලිතලා දෙතිස් වදය පමුණුවන් අලුත් ලොවක් ගෙන සිටීම දඬුවම් දෙන වරදනම් කුමට රට අධිකරණය නීතිය සහ විනිසුරන්. 1943 වර්ෂයේ අගෝස්තු 23 වෙනිදා අලුත්ගම ලේවන්දුවේ ඉපදුණු නන්දාමාලනී පසුව පවුලත් එක්ක කොළඹ කොටහේනට එනවා. ඇය ඉගෙනුම ලැබුවේ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙන්. ඇගේ තියෙන ඒ විශිෂ්ට ගායන හැකියාව අඳුරගත්ත ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුතුමියගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයේ වැඩසටහනට සම්බන්ධ වෙන්න ඇයට පුළුවන් වෙනවා. එතනදී ඇය ගැයූ බුදුසාදු ගීතෙන් මුළු රටක්ම ඇය ගැන කතා කරන්න පටන් ගත්තා. තමන්ගේ දක්ෂතාවයට ශාස්ත්‍රීය පදනමක් එකතු කරන්න හිතපු ඇය බී වික්ටර් පෙරේරා මහත්මයා යටතේ සංගීතය ඉගෙනගෙන පසුව ඉන්දියාවේ බාත් කණ්ඩේ සංගීත විද්‍යාපීඨයට ගිහින් විශාරද උපාධියත් ලබා ගත්තා. මේ කාලයේදී පණ්ඩිත් අමරදේවයන්ගේ මధుවන්ති සංගීත වැඩසටහන ඇගේ සංගීත ගමන වෙනස් කරා. එතනදී ඇය ගායනා කරපු සන්නාලියනේ සහ රන්දහදිය බින්දු බින්දු වැනි ගීත අපේ සුගම සංගීතයේ සන්ධිස්ථාන බවට පත් වුණා. 1961 වර්ෂයේදී ලංකාවේ පළමු වර්ණ චිත්‍රපටය වුණු රන්මුතු දූව චිත්‍රපටියේ නාරද දිසාසේකර මහතා එක්ක ගලන ගඟගේ ජීවිතයේ ගීතය ගයමින් ඇය සිනමාවට ආවා. ඉන් පසුව මේ සිංහල අපගේ රටයි අම්මාවරුනේ ඉවුරු බිඳුණු ගංතලාව වැනි අමරණීය චිත්‍රපට ගීත රැසක් ඇය ගායනා කළා. හොඳම චිත්‍රපටි ගායිකාව ලෙස සරසවි සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් දිනා ගන්නත් ඇය සමත් වුණා. නන්දාමාලනිය කියන්නේ නිකම් ගායිකාවකට නෙමෙයි. 1980 ගණන් වල රටේ පැවති දරුණු භීෂණකාරී වාතාවරණය හමුවේ ඇය ඔස්ටින් මුණසිංහයන් එක්ක එකතු වෙලා පවන ප්‍රසංගය පැවැත්තුවා. යුද බිමේ කොල්ලන්, වීදියේ කෙල්ලන් සහ සමාජයේ පීඩනයට ලක්වුණු ජනතාව වෙනුවෙන් ඇය තමන්ගේ හඬ අවියක් කරගත්තා. පාලකයන්ගේ අසාධාරණය නිර්භීතව විවේචනය කළා. හැබැයි මේ නිසා ඇගේ ජීවිතයට දැඩි තර්ජන එල්ල වුණා. ඇගේ ගීත රාජ්‍ය මාධ්‍යවල තහනම් කෙරුණා. ජීවිතය බේරාගන්න ඇයට යම් කාලයක් රහසිගත ස්ථානවල සැඟවිලා ඉන්න පවා සිද්ධ වුණා. අවසානයේ තමන්ගේ ආරක්ෂාව උදෙසා 80 දශකයේ අගභාගයේදී ඇයට తాවකාලිකව රටින් පිට වෙලා එංගලන්තයට යන්නවත් සිදු වුණා. ඉතින් ඒ තරම් අභීත කෙලින් කතා කරපු කලාකාරිනියක් තමයි ඇය. දන්නෝ බුදුන්ගේ වැනි ගීත ඇතුළත් සාදුනාද කැසට් පටයෙන් බැතිමතුන්ගේ හිත් සැනසූ ඇය හඳහාමි සහ සින්දු හෝඩිය හරහා කුඩා දරුවන්ට සිංහල හෝඩිය සහ හොඳ සංගීතය පුරුදු කළා. ඒ විතරක් නෙමේ, බ්‍රිතාන්‍ය, රුසියාව, ජපානය, ප්‍රංශය වගේ රටවල් රැසක සජීවී ප්‍රසංග පවත්වමින් හෙළ සංගීතයේ මහිමය මුළු ලෝකයටම අරන් යන්නත් ඇය අමතක කළේ නැහැ. දශක 6කට වැඩි කාලයක් පුරා තමන්ගේ අසමසම කටහඬින් අපේ ජනහදවත් පින වූ සමාජයේ අසාධාරණයට එරෙහිව හඬ නැගූ විශාරද නන්දාමාලනී කියන්නේ අපේ රටේ එක යුගයක සංකේතයක්. ඇය භෞතිකව අපෙන් සමුගත්තත් ඇගේ ඒ අභීත හඬ සහ ස්වර රටා කවදාවත් මිය යන්නේ නැහැ. ඉතින් අවසාන වශයෙන් ඇය ඒ පැතූ ලෝකය
ගොඩ නගන්නට අපි එකතු වෙලා වැඩ කරමු. ඉතින් නන්දා මාලනියනි ඔබතුමිය උතුම් නිර්වාණෙහි සැනසේවා.